ගෝල් ෆේස් එකට උඩින් ඇවිත් කෝටි 150ක වාහන බිමින් පොළොන්නරුවට අරන් ගිය රත්න මුදලාලි. කෙටියෙන්ම ලංකාවේ දැනට තියෙන මිලෙන් වැඩිම SUV එක පාරට ඇවිල්ලා. ඔව් මේක රෝල්ස් රොයිස්, හරියටම කිව්වොත් රෝල්ස් රොයිස් සීරීස් 2 එකේ බ්ලැක් බැජ් එකක්. මේකත් යන්නේ පොළොන්නරුවට. රත්න සහල් ව්‍යාපාරයේ හිමිකරු වුණු මිත්‍රපාල ලංකේශ්වර මහත්මයා තමයි මේකේ අයිතිකරු. වාහනේ වටිනාකම කෝටි ගාණක්. මීට මාස 10කට විතර කලින් තමයි මේක ඕඩර් කරලා තියෙන්නේ. එයාලගේ ව්‍යාපාරයේ තීම් කලර් එක වුණු කොළ පාටින්ම මේකත් අරගෙන තියෙනවා. පහුගිය දවස්වල මෙතුමා තමන්ගේ ආයතනයේ වැඩ කරන අයට වාහන තෑගි දීලා තියෙනවා. ඒ වගේම ආයතනය වෙනුවෙන් වසර 10ක් සේවය කරපු ප්‍රධාන විධායක නිලධාරීතුමාගේ වෙඩින් එකට BYD එකක් තෑගි දීලා. ඒ වගේම තමන්ගේ ආයතනයටත් අලුත් වාහන සෙට් එකක්ම අරගෙන ඒ හැමදේම කරලා තමයි තමන්ට කියලා මේ වගේ වාහනයකුත් අරගෙන තියෙන්නේ. මම නම් කියන්නේ බොස්ලා එහෙම තමයි වෙන්න ඕනි. තමන් පටන් ගත්ත තැනට සලකලා තමන්ගේ බිස්නස් එක ගොඩ දාන්න මහන්සි වෙන මිනිස්සුන්ට සලකලා ඒ හැමදේමට පස්සේ තමන්ට කියලා දෙයක් කරගන්න මිනිස්සු අද සමාජයේ හරිම අඩුයි. දන්න විදිහට එකම දවසේ තවත් වාහන දෙකක් මුහු අරගෙන තියෙනවා. එකක් බෙන්ට්ලි පෙන්ටයාගා එකක්. ඒකක් සැප නැවා. අනෙත් එක ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් එකක්. වටිනාකම හිතා ගන්න පුළුවන්ද? 3 කෝටි 100 පැනලා. පොළොන්නරුවේ පිටසර ගමක ඉපදිලා ලංකාවේ තියෙන මිලෙන් ඉහළම වාහන ටික තමන්ගේ ගෙදර අරන් යන්න පුළුවන් තැනට වැඩ කරන්න මේ මිනිස්සයා කොච්චර මහන්සි වෙන්නේ නැද්ද? එහෙම තමයි ටාගට් තියෙන මිනිස්සු වැඩ කරන්නේ. තනියම නෙවෙයි. තමන්ගේ වටේ ඉන්න හැමෝම ගොඩ දාන ගමන් තමනොත් හොඳ තැනකට එන්න බලන මිනිස්සුන්ට වරදින්නේ නැහැ. මම දැක්ක කොට දෙනෙක් කියලා තිනවා අපිට හිටියේ නෑනේ මේ වගේ බොස්ලා කියලා. ඔව් ඇත්ත තමයි. මේ වගේ බොස්ලා හරි අඩුයි. හැබැයි ඔයාටත් මේ වගේ බොස් කෙනෙක් සෙට් වුණොත් වරදින්නේ නෑ.